සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම ෆ්ලර්න් එකට අපේ YouTube channel එකට මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් CapCut app එක පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එකක් ස්පීඩ් කරගන්නේ සහ ස්ලෝ කරගන්නේ කියලා. හරි. එතකොට ස්ලෝ මෝෂන් එකක් කොහොමද හරියටම හදාගන්නේ වීඩියෝ එකක් කොහොමද ස්පීඩ් කරගන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලට පිළිවෙලටම කියලා දෙන්න යන්නේ. එතකොට බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට මම මෙතනින් වීඩියෝ එකක් ඉන්පුට් කරගත්තා මෙන්න මෙතන ටයිම්ලයින් එකට. හරි. වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරගන්නේ මෙන්න මෙහෙමයි. අපි CapCut එකට වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරන්නේ අපි ගාව තියෙන වීඩියෝ එකක් අපිට ඩ්‍රැග් කරලා අරන් ඇවිල්ලා මෙන්න මෙතනට ඩ්‍රොප් කරාන් පස්සේ මෙන්න මේ විදිහට මෙතන පෙන්වනවා. මේ වීඩියෝ එක අපි ටයිම්ලයින් එකට දාගන්න ඕනේ නම් අපිට තියෙන්නේ මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවා. මේක ප්‍රෙස් කරපුවාම මෙන්න මෙතනට අපිට ඒ වීඩියෝ එක දාගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ප්ලේ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ප්ලේ වීඩියෝ එකේ ඔරිජිනල් එක තියෙන්නේ. මේක තමයි මේ වීඩියෝ එක සාමාන්‍ය ස්පීඩ් එකට රෙකෝඩ් කරපු එක. මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තේ pixels.com එකෙන්. අපන් පල්ලෙහා ලින්ක් එක දාන්නම්. ඔයාලටත් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන මේ වීඩියෝ එක මෙන්න මේ ස්පීඩ් එක ප්ලේ වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. එතකොට මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මේ ක්ලිප් එක මට එකපාරටම ස්පීඩ් කරගන්න ඕන නම් හරි. one time මේ ක්ලිප් එක ෆුල් ස්පීඩ් කරගන්න ඕනේ. එකපාරටම ස්පීඩ් එක වැඩි කරගන්න ඕනේ කියලා හිතනවා නම් මට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ස්පීඩ් කියලා ටැබ් එකක්. මෙන්න මේ ස්පීඩ් කියන ටැබ් එකට ක්ලික් කරලා මෙතන තියෙනවා ස්ටෑන්ඩඩ් කියන එකක්. ස්ටෑන්ඩඩ් කියන එකක් තියෙනවා. මේ ස්ටෑන්ඩඩ් කියන එක ක්ලික් කරලා බලන්න ස්පීඩ් එක මෙතන 1 තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හරි. normal ස්පීඩ් එක අපි කියන්නේ 1x කියලා. අපිට මේක දෙගුණයක් ස්පීඩ් එක වැඩි කරගන්න ඕන නම් මෙන්න මෙතන ස්පීඩ් එක වැඩි කරගන්න. මම පොඩ්ඩක් දෙගුණයට වඩා පොඩ්ඩක් වැඩිපුර වැඩි කරගන්න. හරි. 3 ගණක් වැඩි කරගත්තා. මෙන්න දැන් මේක මෙතනින් ඇවිල්ලා ප්ලේ හෙඩ් එක මෙතන තියලා මම මෙතනින් මේක ප්ලේ කරද්දි මේකේ ස්පීඩ් එක බලන්න. දැක්කද? මේ වීඩියෝ එකේ ස්පීඩ් ප්ලේ වෙනවා දැන්. හරි. එතකොට එන්න මේ විදිහට අපිට වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මේ වීඩියෝ එක මෙන්න මෙතනට අපි මෙන්න මෙතනට ක්ලික් කරොත් 1x කියලා කියන්නේ normal speed එක. හරි. normal speed එක මෙන්න මේ විදිහට එනවා. හරි. ස්පීඩ් එක අපි වැඩි කරද්දි මේකේ ඩියුරේෂන් එක අඩු වෙනවා. හරි. වීඩියෝ එක ඉක්මනට ප්ලේ වෙනකොට ටයිම්ලයින් එකේ ඩියුරේෂන් එකත් අඩු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒ වගේම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ස්ලෝ කරන්න ඕන නම් මම මෙන්න මෙතනට ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා මේ ගානට වගේ ක්ලික් කරනවා. හරි. කියන අඩු කරගන්නවා. හරි. මේ ස්පීඩ් normal ස්පීඩ් එක වැඩි කරන්න මේ පැත්තට આવත් වීඩියෝ එක ස්ලෝ වෙනවා. වීඩියෝ එක ස්ලෝ වෙද්දී වීඩියෝ එකේ ඩියුරේෂන් එක වැඩි වෙනවා. ඒකත් මතක තියාගන්න. හරි. එතකොට මම මෙතනින් ගිහිල්ලා මෙන්න මේක ප්ලේ කරද්දී දැන් බලන්න වීඩියෝ එක ස්ලෝ වුණා. හරි. ඔන්න ඔය විදිහට අපිට වීඩියෝ එක ස්ලෝ කරගන්න පුළුවන්. දැන් සම්පූර්ණ ක්ලිප් එකම ස්ලෝ වෙලා තියෙන්නේ. දැන් කාට හරි ඕනේ ක්ලිප් එක මෙහෙම තියෙද්දී ක්ලිප් එකේ පොඩි කෑල්ලක් අපිට ස්ලෝ වෙලා ඉතුරු කෑල්ලක් නෝමල් ගිහලා ආයි ස්පීඩ් වෙන්න ඕන නේ. ඒ වගේ ඩිෆරන්ට් විදිහට අපිට කරගන්න ඕනේ නම් හරිද? අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේක මම නෝමල් කරන්න. හරි 1x වලට මාරු කරා. මෙන්න මෙතන තියෙනවා කර්ව්ස් කියලා එකක්. මෙන්න කර්ව් එකට ගිහිල්ලා අපිට ස්මූත්ලි යන මේ විදිහට එකක් හදා ගන්න පුළුවන්. හරි? එතකොට ඔයාලට මෙතන දීලා තියෙන එක එක කර්ව්ස් මෙයාලා දීලා තියෙනවා. හරි? මේ කර්ව්ස් අපිට පාවිච්චි කරගන්නත් පුළුවන්. නැත්නම් මෙතනට ගිහිල්ලා කස්ටම් කියන එක ක්ලික් කරලා ක්ලික් කරපුවාම මේ බලන්න මෙන්න මේ 1x එකේ මෙන්න මේ විදිහට ලයින් එකක් දෙනවා. අපිට මේවත් පාවිච්චි කරගන්න පුළුවන්. මේවා ඇවිල්ලා ඩිෆෝල්ට් දීලා තියෙන. හැබැයි මේවා දාලා අපිට වෙනස් කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මම මේක කියලා දෙන්නම්. ඊට පස්සේ මේක ක්ලික් කරලා ඔයාලට පෙන්නන්නම්. හරි. එතකොට මෙන්න මෙතන 1x වලට තමයි වීඩියෝ එක තියෙන්නේ. normal speed එකේ වීඩියෝ එක තියෙනවා. හරි. මෙන්න මේ විදිහට. එතකොට මට ඕනේ දැන් මේ වීඩියෝ එක මෙන්න මේ උඩ පයින් කෑල්ල තියෙනවනේ. ඔන්න ඔය කෑල්ල ස්ලෝ වෙන්න ඕනේ. හරි? ස්ලෝ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ටයිම්ලයින් එකේ මේ උඩට ගියොත් මේක ස්පීඩ් වෙනවා. ඒ වගේම මෙතනින් පල්ලෙහාට මේ ලයින් එක පල්ලෙහාට ගෙනාවොත් මේක ස්ලෝ වෙනවා මේ වීඩියෝ එක. එතකොට මම මෙන්න මේක මෙතනින් ක්ලික් කරලා මේක පොඩ්ඩක් මේ විදිහට මෙන් පල්ලෙහාට ගන්නවා. මේකත් මම මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්නවා. හරිද? මෙයාව පොඩ්ඩක් මෙන්න මේ ස්ටාර්ට් එකත් මම පොඩ්ඩක් අඩු කර ගන්නවා. හරි ස්ලෝ එකෙන් පටන් ගන්න ඕනේ. තව ටිකක් මේකත් පොඩ්ඩක් පල්ලෙහාට ගමු. ඔන්න ඔය විදිහට ස්මූත් කරගත්තා. දැන් මේ වීඩියෝ එක ප්ලේ කරොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දැක්කද? හිමීට තමයි යන්නේ දැන්. ඊළ එකපාරට වෙන බලන්න දැන් ස්පීඩ් වෙයි normal ස්පීඩ් එකට එයි. normal ස්පීඩ් එකට යනවා. හරි. මට මේක තව ටිකක් ස්ලෝ කරගන්න ඕන. මෙන්න මේක තව ටිකක් පල්ලෙහාට ගෙන්න පුළුවන්. හරි වැඩිපුර ගෙන්නත් බෑ. සාමාන්‍යයෙන් වීඩියෝ එකේ ෆ්‍රේම් රේට් එක හොඳට තිබ්බොත් තමයි ස්ලෝ මෝෂන් එක හොඳටම කරන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ෆ්‍රේම් රේට් එක 50 60 වගේ තිබ්බනම් හොඳටම ස්ලෝ මෝෂන් එක හදා ගන්න පුළුවන්. නැත්නම් ෆ්‍රේම්ස් බ්‍රේක් වෙයි. හරි. ඒකට මම දැන් මේකේ මෙතනින් තව ටිකක් මෙයාවත් පොඩ්ඩක් විතර පල්ලෙහාට අරගෙන දැන් ආපහු මම ප්ලේ කරලා නම් මෙන්න මේ විදිහට දැන් බලන්න මේ අපිට ওই විදිහට ස්මූත්ලි මෙයා ගොඩක් ස්ලෝ වුණා. දැන් මේක මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙයාගේ මේ ගානට ගිහිල්ලා මෙන්න normal speed එකට ගියා. මට මෙතනින් පස්සේ මෙයා ස්පීඩ් වෙන්න ඕනේ. වේගය වැඩි වෙන්න ඕනේ. හරි?
මම වේගෙ මෙන්න මෙතනින් වැඩි කරනවා මෙන්න මේ විදිහට. බලමු අපි වැඩි වෙලා ආපහු නෝමල් එකට මෙතනින් මේ වෙනවා. මගේ ක්ලිප් එක පොඩි ක්ලිප් එකක් තියෙන්නේ. මම මෙන්න මෙතනින් ගිහලා දැන් ආපහු ප්ලේ කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න ස්ලෝ මෝෂන් එකේ ස්ලෝ එක ප්ලේ වෙනවා. ඒ වගේම දැන් වීඩියෝ එක මෙන්න ස්ලෝ එකේ ගිහිල්ලා මෙන්න මේ ටයිම් ලයින් එක ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින්. දැන් මේ වීඩියෝ එක මෙතනින් ගිහලා ස්පීඩ් එක බලන්න. දැක්කද? එයා ඉක්මනට එක මේව කරා දැන් දැක්කද? ඕනනම් අපිට මේ ස්පීඩ් එක තව ටිකක් මෙහාට ගන්න පුළුවන්. අපිට මෙතනින් ඉඳන් ස්පීඩ් වෙයි. හරි ඔන්න ඔය විදිහට අපිට දැන් මම බලන්න මෙතන කියලා නෝමල් එකට ගිහිල්ලා තාම මම දැක්කා. වීඩියෝ එකේ මේ විදිහට අපිට ස්පීඩ් එක හදා ගන්නත් පුළුවන්. ස්ලෝ මෝෂන් කරන්නත් පුළුවන්. දැන් මම මේ ක්ලිප් එක පොඩ්ඩක් ක්ලික් කරලා ඩිලීට් කරලා දාන්නම්. මෙතනින් අයින් කරලා මම වෙන ක්ලිප් එකක් තියලා දෙනවා. හරි මම මේ ක්ලිප් එක දාන්නම්. මේ කෙනෙක් මේ වොලිබෝල් ගහන එකක්. මෙන්න මේ විදිහට නෝමල් විදිහට මෙන්න මේ විදිහට මෙයා බෝල් එක පාස් කරනවා. මෙන්න මෙයා ඔන්න ඔය විදිහට ෂූට් කරනවා. හරි. එතකොට මේක අපිට ස්පීඩ් කරන්න ඕන නම් මෙන්න මෙතනින් ක්ලික් කරා ස්පීඩ් ගියා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට මේ කස්ටම් එක ගා ගන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් ගිහිල්ලා ඔයාලට මේ වගේ එකක් දා ගන්නත් පුළුවන්. මම මෙන්න මේක දාන්නම්. මේක දැම්මන් පස්සේ මෙයා දැන් මේ විදිහට මේක මේ තිබ්බ එක දැක්කද? මන්ට අර ස්පීඩ් එකක් වෙනස් වුණා. වෙනස් වෙලා මේ මෙතනින් ගියා ස්පීඩ් වුණා ආපහු ස්ලෝ වුණා. මෙයා මේ ෂොට් ගන්න එක මෙතනින් ස්ලෝ වෙනවා දැක්කද? මේ වැටෙන එක මේ දැක්කද? ඊට පස්සේ නෝමල් වුණා. ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. දැන් මේකේ මොනවා හරි චේන්ජස් ඕන නම් අපි දැන් දාගත්ත එකේ මට ඕනේ මෙන්න මෙයා මේම දාලා මෙන්න මෙතන මෙයා උඩ පයින්නකොටම මේක ස්ලෝ වෙන්න ඕනේ. ඒත් මේක මට ස්ලෝ වෙන්න ඕනේ ඇත්තටම. මෙයා උඩ පයින්න කැල්ල ස්ලෝ වෙන්න ඕනේ මට. හරි. මෙයා මේ බෝලේ පාස් කරන එක පොඩක් ස්පීඩ් වුණාට මට කමක් නැහැ. බෝලේ ඉක්මනට පාස් කරන්න ඕනේ. මම මේක මෙතනින් මේ පටන් ගන්නilla පොඩක් ස්පීඩ් කරනවා. බෝලේ පාස් එක දාන එක. දැක්කද? දැන් මම මේක ප්ලේ කරද්දි මේ එතනින් ගිහලා ප්ලේ එක දුන්නොත් මේ දැක්කද? දැන් මේ දැක්කද? ගහන එක ස්ලෝ. ගහලා මෙන්න මෙතනට ආවා. අපෝ නෝමල් ස්පීඩ් එකට ආවා. ඔන්න ඔය විදිහට අපිට වීඩියෝ එකක් ස්පීඩ් කරගන්නයි ස්ලෝ කරගන්නයි දෙකම කරගන්න පුළුවන්. අපිට සම්පූර්ණයෙන් මේක ස්ලෝ කරන්න ඕන නම් එකපාරටම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ස්ලෝ නම් මෙන්න මෙතනට ගිහලා 1 එකෙන් ගිහලා 1 එකෙන් පල්ලෙහාට දාලා අපිට මේක සම්පූර්ණයෙන් මේ වීඩියෝ එක ස්ලෝ කරගන්නත් පුළුවන්. දැන් මම ස්පීඩ් එකයි ස්ලෝ එකයි එකම ක්ලිප් එකේ ඔයාලට කරලා පෙන්නුවේ. මේ වීඩියෝ එක සම්පූර්ණ මෙන්න මේ ගන්නම අපිට ස්ලෝ එකක් ඕනේ නම් ඔයාලට මෙන්න මේම ගිහලා ස්ලෝ කරගන්න පුළුවන්. දැන් බලන්න මේ වීඩියෝ එක ප්ලේ වෙන හැටි. මේ සම්පූර්ණයෙන්ම ස්ලෝ වුණා වීඩියෝ එක මේ. දැන් ওই වීඩියෝ එක අපිට මෙන්න මේ විදිහට වීඩියෝ එක සම්පූර්ණයෙන් ස්ලෝ කරලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් ස්පීඩ් එකයි ස්ලෝ එකයි. and මේ වීඩියෝ එක මම හිතන විදිහට ඔයාලට යූස්ෆුල් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් කරලා channel එක subscribe කරගන්න. and ඔයාලට වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් මොනවා හරි doubts තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.